අයියේ. ඇයි? තමුසේ ආවද? ඇයි? එනවකෝ ටික. එනවා හැමතිස්සෙම අපි කතා කරන්නේ නෑනේ. කියන් මොකෝ? ඇයි? නෑ මේ දැන් අහනවාකෝ දැන් අපි කෙල්ල වෙලා වොයි අපි හිම ෆෝන් වලම හැමතිස්සෙම නෑනේ ඔය මම උනත්. තමුසේ දන්නවනේ. මොකද ඔය තමුසේලා ගෑන්ට වෙලා තියෙන්නේ? හරි කියහන්කෝ මොකද්ද? තමුසේලා ගෑණි මේ හරි අමුතුයි. අමුතුයි කියවෝ ෆෝන් එකේම තමයි. ෆෝන් එකෙන් තොර ජීවිතයක් නෑ වගේ හැසිරෙන්නේ. ගෙදර දොරක එහෙම වැඩක් කරන කෙනෙක් නෙමෙයි ඔය. ඉතින් අයින් බල දන්නේ නැද්ද එයා ගෙදරින් ඉඳන් වැඩ කරන්න කියලා? හරි ගෙදරින් ඉඳන් වැඩ කරනවා වෙන්න පුළුවන් ඕයි. ඒ වුණාට අයියේ ගෙදර දොර වැඩක් එහෙම කරන්න කියන්නේ ඇයි යටින් උගන්නන්න ඕනද ඔයෝ? මම කරනවා මට ප්‍රශ්න නෑ. හැබැයි අපි දන්නේ නෑනේ ඔය මොකක් හින්දාද එයා එහෙම කරන්න කියලා. ටිකක් තමුසේගේ ගෑණි ගන්න සෙවිල්ලෙන් ඉන්නවා. මම නිකන් අහන්නේ. තමුසේ බැඩට ගියාම එයාට කතා කරනවද? නෑ ඉතින් මම කතා කරන්නේ නෑ. ගෙදර එනවනේ ඉතින්. තමුසේ කතා කරන්නේ නෑ. හැබැයි බැලුවොත් කොයි වෙලෙත් ෆෝන් එකේ. ටිකක් ඔයලා බලනවා. තමුසේ හිතනවා කොයි මොන හරි ප්‍රශ්නයක් වුණා. අපිට ගමට මුණ දෙන්න පුළුවන්ද කියනවාකෝ. ගම් 4කට කියලා දවස් 7ක් මගුල් කෑවා කියලා කියයි. අනේ කාත් එක්ක හරි ආවත් මොනවද ඔය අපි කරන්නේ? තමුසේට කිසි තේරුමක් නෑ නේ මේවා ගැන. තමුසේට මේ ගේ ඇතුළේ ඉඳන් මේ දේවල් කියන්නේ පිටින් ආරංචි වෙන්න කලින්. ටිකක් ගෑණි ගැන හොයලා බලනවා. ඊපස්සේ ආයෙ ඉතින් අපි නොකියුවයි කියන්න එපා. ඊට පස්සේ මොන හරි ප්‍රශ්නයක් වුණා. මතක තියාගන්න අයියේ. තමුසේට අන්තිමට ඉන්නේ ගෙදර අපි විතරයි ඈ. තමුසේගේ හොඳට කිව්වේ. දැන් තමුසේ ගිහිල්ලා ඕවා රණ්ඩු කරන්න අරවා මේවා මම කිව්වේ කියන්න යන්න එපා. තමුසේ ඒක විසඳ ගන්න විදියට මුලින්ම හොයලා බලන්න. හරි මං ඕවා කියන්නේ නැත්නම් ඕවා පවුල් කැඩුවේ අරවා කැඩුවේ. නෑ නලනයි කියලා ඕව අහගන්න මං කැමති නෑ. තමුසේ කොකටත් හොයලා බලනවා මට යාගේ. හරි මම බලන්න.